ඔන්න අහගෙන ඉන්න හොඳට. ඔන්න එක ගුරුවරයෙක් ඉන්නවා. ඔයාලා වගේ ඔයාලා පන්ති වලට උගන්වන ගුරුවරයෙක් ඉන්නවා. ඔන්න ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා ටික දුරක් ඇවිදගෙන යනවා. යනකොට එයාට අහු වෙනවා එයාගේ ගෝලයෙක්ව. ඇවිදගෙන යන තැනදී ඔන්න දැන් කතා කරනවා ඒ ගුරුවරයා ගෝලයාට කියනවා පුතේ ඔයාට කොහොමද දෙන් කියලා. එතකොට ඒ ගුරුවරයාගේ ඉස්සරහට එන්නේ ගෝලයා චූටි දරුවෙකුත් අතේ තියාගෙන දුවෙක්ව අතේ තියාගෙන. ඉතින් ඔන්න ඒ ගුරුවරයා අහනවා පුතේ ඔයාට කොහොමද දෙන් කියලා. ඊට පස්සේ කියනවා මේ සර් මට දැන් හොඳයි. මම කසාද බැඳලා ඉන්නේ. ඒ වුණාට මගේ හිතට හරිම දුකක් කනස්සල්ලක් තියෙනවා කියලා. ඊට පස්සේ ගුරුවරයා කියනවා පුතේ මගේ ගෙවල් මේ ළඟ තියෙන්නේ. චුට්ටක් අපි ගෙදරට ගිහින් කතා කරමුද කියලා. ඉස්සරහට ඇවිදගෙන යද්දී ලොකු මේ දෙහි ගහක් තියෙනවා. ඒ දෙහි ගහ ගාවින් ඇවිදගෙන දිග පාරේ යනකොට මේගොල්ලෝ ඉස්සරහට පොඩි දෙහි ගෙඩියක් වැටෙනවා. වැටෙනකොට මේ දෙහි ගෙඩිය මේ ගුරුවරයා අතට ඇඳලා අර ශිෂ්‍යයාගේ අතට දෙනවා. දුන්නට පස්සේ මේ ගුරුවරයා දෙන දෙහි ගෙඩිය අරය ප්‍රතික්ෂේප කරනවා. මට එපා ඊයා මේක ඇඹුලයි තිත්තයි කියනවා. ඊට පස්සේදී මේක ඒ ගුරුවරයා අතට අරගෙන ගුරුවරයාගේ සාක්කුවට දා ගන්නවා. ගිහිල්ලා ඒ ශිෂ්‍යයාවත් එක්ක ඒ ගෙදරට යනවා. ගිහිල්ලා ඒ ශිෂ්‍යයාව වාඩි කරවලා දරුවත් එක්ක රස බීම වීදුරුවක් හදලා අර දරුවට ගෙනත් දෙනවා. ඒ දරුවා බීම වීදුරුව බොන ගමන් කියනවා අනේ සර් මේ බීම එක හරිම රසයිනේ කියනවා. ඊට පස්සේදී මේ දරුවා මේ බීම එක දීලා ඒ දේ කියනකොට ඒ ගුරුවරයා එයාට මේ තේරුම් කරලා දෙනවා පුතේ මම මේ ඔයත් එක්ක කතා කර එද්දී මේ වැටිච්ච දෙහි ගෙඩිය ගෙනහල්ලා පුතාට මම මේ අනවශ්‍ය දේවල් ඒ දෙහි ගෙඩියෙන් කපලා ඉවත් කරලා තිත්ත හැමදේම කපලා ඉවත් කරලා හදපු රස බීම එක මේක. ඒ දෙහි ගෙඩියෙන් තමයි මම මේ බීම එක හැදුවේ කියලා. එතකොට අර ශිෂ්‍යයා මොකද්ද කරේ? හරි ලැජ්ජාවටපත් වුණා. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේවල් තියෙනවා. අනවශ්‍ය දේවල් තියෙනවා. අපිට ඒ අවශ්‍ය දේ විතරක් අපි ගන්න නැති. අනවශ්‍ය දේවල් කියනවා නම් අපි ඒව කපලා ඉවත් කරන්න. ඊට පස්සේ ඒ දරුවත් අරගෙන ඒ ශිෂ්‍යයාව යනවා. ඉතින් මම කියන්නේ අන්න ඒ වගේ තමයි. අවශ්‍ය දේ විතරක් ගන්න අනවශ්‍ය දේවල් ඕනේ නැහැ. ඔයාලට සුබ දවසක්.